උදෑසන මාබට කතා කරන්න යන්නේ ස්වාමීන් වහන්සේගේ ඔබ කෙරේ තියෙන අවධානය ගැනයි. එයිදී මේ දරුවා අතේ තියාගෙන සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කරන දේ තමයි නිතරම ස්පර්ශ කරන එක. අඩුම ගානේ විනාඩි 5කට සැරයක්වත් ස්පර්ශ කරන්නම ඕන. අම්මලා දන්නවා දරුවෝ කොච්චර ස්පර්ශ කරනවද කියලා. අම්මලා දරුවෝ කොච්චර ස්පර්ශ කරනවද කියලා දන්නවා. ස්පර්ශයක් නැතුව මේ දරුවාට ඉන්න බෑ. සමහර කෙනෙක් දරුවා වේදනාවෙන් ඇඬුවත් ස්පර්ශයක් ලැබපු ගමන් දරුවා නිහඬ වෙනවා. දරුවෙකුට ස්පර්ශය අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ දරුවෝ වන ඔබටත් මටත් ස්පර්ශයක් අවශ්‍යයි. එදා දෙවියන් වහන්සේ අපිව ස්පර්ශ කරා. මීට අවුරුදු ගානක කලින් දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරා, ඔබට කතා කරා, ඔබව ස්පර්ශ කරා. නමුත් අද ස්පර්ශයක් අවශ්‍යයි. ස්පර්ශයක් නොමැතිනම් උන්වහන්සේව දැනෙන්නේ නැහැ. ඉතින් මේ උදෑසන ස්වාමින් වහන්සේ මාව ස්පර්ශ කරන්න කියන මාතෘකාව යටතේ ඔබට කතා කරන්න යනවා. මා සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 13 සිට 16 දක්වා මෙහෙම කියනවා. ඔහු දරුවන් පිට උන්වහන්සේගේ අත තබා ගන්නා පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙන ආවෝය. නමුත් ගෝලයෝ ඔවුන්ට සැර කළේය. දරුවෝ ගේනවා යේසුස් වහන්සේ ළඟට, ගෝලයෝ සැර කරනවා. දරුවෝ ගේන්න එපා. එයා වයින් කරන්න. දරුවෝ ගේන්න එපා. යේසුස් වහන්සේ මේ දැක්කා. 14 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ දැක ඉතා අමනාප වී. එනාදී මේ අමනාප වුණයි කියලා කියන්නේ තරහ ගියයි කියන්නේ. හරි අමනාප වෙලා ලදරුවන් මා ළඟට එන්න හරින්න. ඔවුන් වළක්වන්න එපා. මග්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය. 15 කියනවා සැබවක් නුඹලාට කියමි. යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දරුවෙක් මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් ඒ ඇතුල් නොවන්නේ යයි ඔහුට කීසේක. 16 වෙනි පදයේ කියන උන්වහන්සේ ඔවුන් වඩාගෙන ළඟින් කියන්නේ වඩාගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශිර්වාද කරයි කියලා. ස්වාමීන් වහන්සේ උන්ව වඩාගෙන ඔවුන් පිට අත් තබා. දැන් වඩා ගන්නවා කියලා කියන්නේ අත ගන්නවා. අතේ ඉන්නේ. නමුත් වඩාගෙන අත් තබා ඔවුන්ට ආශිර්වාද කරයි කියලා කියනවා. ඒකයි සමහර කලාට ඔබ දන්නේ නැහැ මම විශ්වාස කරනවා. මම අත් තබනකොට කෙනෙක් තුල දෙයක් සිදු වෙනවා කියලා. මම විශ්වාස කරනවා මම අත් තබනකොට දෙවියන් වහන්සේගේ අතත් ඒ සමග උන්වහන්සේ තබනවා කියලා. ඒ නිසා තමයි අත් තැබීමෙන් ආශිර්වාද කරන්න, අත් තැබීමෙන් යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයක් ඔබට ලැබෙන පිණිසයි. ඉතින් අපිට ලැබෙන්න ඕන ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයක් තියෙන්න ඕන. දන්නවද යේසුස් වහන්සේ දිහා බැලුවොත් යේසුස් වහන්සේ අන්ධයන්ව ස්පර්ශ කරා ඔවුන් සුව වුණා. යේසුස් වහන්සේ බීරන්ව ස්පර්ශ කරා ඔවුන් සුව වුණා. යේසුස් වහන්සේ ලාදුරු රෝගීන්ව ස්පර්ශ කරා ඔවුන් සුව වුණා. යේසුස් වහන්සේ මරණය නැත්නම් මිනි ස්පර්ශ කරා ඔවුන් නැවත නැගිට්ටා. ස්පර්ශ කරපු හැම දෙයක්ම ජීවේ ලැබුවා. උන්වහන්සේගේ ස්පර්ශය ලැබු හැම කෙනෙක්ම යමක් ලැබුවා. ඒ වගේම උන්වහන්සේව හොයාගෙන ඇවිල්ලා ස්පර්ශ කරපු අයත් ඉන්නවා. ඒ වගේ ගත්තොත් අර ලේ මහා රෝගී තිබිච්ච ස්ත්‍රිය අවුරුදු 12ක් ඇයගෙන් දුක් විඳා. නමුත් ඇය යේසුස් වහන්සේව හොයාගෙන යේසුස් වහන්සේව ස්පර්ශ කරලා නෙමෙයි යේසුස් වහන්සේව ස්පර්ශ කළා. ඇසුවේ ලැබුවා. තව අවස්ථාවකදී මරියා තෙල් කුලාවක් ගෙනල්ලා යේසුස් වහන්සේගේ කකුල් දෙක ළඟ කඩලා යේසුස් වහන්සේගේ පාද ස්පර්ශ කළා. යේසුස් වහන්සේ ඇය ගැන කිව්වා සුභාරංචිය කියන හැමතැනම මේ ස්ත්‍රිය ගැන කියන්න යනවා කියලා. ඇය මාව සූදානම් කරා මරණයට. යේසුස් වහන්සේව ස්පර්ශ කරපුවා හිටියා. තවත් කෙනෙක් හිටියා 100ට මුලහදෑනියෙක්. ඔහු ඇවිල්ලා ඔහුගේ 16 අසනීපෙන් ඉන්නකොට යේසුස් වහන්සේ ගාවට එනවා ස්වාමීනි මගේ 16 අසනීපෙන් ඉන්නේ මැරෙන්න යන්නේ. ඊට පස්සේ මරුණයි කියලා ආරංචියක් ආවම ඔහු කියන ස්වාමීන් නැත්නම් ඔහු කියන යේසුස් වහන්සේට යේසුනි ඔබ වහන්සේ එන්න ඕනේ නැහැ මෙච්චර දුර එන්න ඕනේ නැහැ. එක වචනයක් කියන්න ඒක ඇති කියලා. එහෙමනේ. හැබැයි එතන මාක් පොතේ 8:10 කියනවා යේසුස් වහන්සේ එය අසා මවිත වුණයි කියලා කියනවා. එවැනි ඇදහිල්ලක් ඊශ්‍රායලෙවත් දැක්කේ නැහැ කියලා කියන උන්වහන්සේ. ඒ මිනිසයා යේසුස් වහන්සේව ස්පර්ශ කරා. යේසුස් වහන්සේගේ හදවත ස්පර්ශ කරා. ඔහුගේ තියෙන ඇදහිල්ලෙන්. ඔබට පුළුවන් උන්වහන්සේව ස්පර්ශ කරන්න. ආමෙන් කියමුද? දවසක් යේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද හොද හිටියා. පේත්‍රුස් නැගිටලා කියනවා ස්වාමීනි මගේ පාද නම් ඔබට හොදන්න දෙන්නේ නැහැ. ඔබ ඕන කෙනෙක්ගේ පාද හොදන්න මගේ පාද ඔබට හොදන්න දෙන්නේ නැහැ. මගේ පාද මම ස්පර්ශ කරන්න දෙන්නේ නැහැ. ඒවා කිලිටි ගඳයි.
මම ඒව ඔබට ස්පර්ශ කරන්න දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ පේතෘස් කියන පේතෘස් මම ඔබගේ පාද හේදුවේ නැත්තම් ඔබගේ මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම ඔබව ස්පර්ශ කරේ නැත්තම් කිසිම සම්බන්ධතාවයක් ඔබත් එක්ක මට නැහැ. පේතෘස් කියනවා ස්වාමීනි පාද දෙක නෙමෙයි මගේ ඔළුවේ ඉඳන් මාව නාවන්නයි කියලා. ඔළුවේ ඉඳන්ම මාව ස්පර්ශ කරන්නයි කියලා. ඇයි? මට ඔබත් එක්ක සම්බන්ධතාවය වුණා. ඔබත් එක්ක සම්බන්ධතාවය නැත්තම් මං හිස් මිනිස්සෙක්. අපි දන්නවා යේසුස් වහන්සේ ඔහුගේ පාද හේදුවා. දන්නවද? ගොඩාක් අය යේසුස් වහන්සේ වටා උන්වහන්සේ වතපත ගසනවා. හැබැයි උන්වහන්සේගේ ස්පර්ශයක් ඒ මිනිසුන්ට නැහැ. යේසුස් වහන්සේ ගමනේ යද්දි දහස් ගණන් මිනිස්සු උන්වහන්සේ වටා සිටියා. ඔවුන් යේසුස් වහන්සේ වතපත ගෑවා. අදත් ඒ දේම සිදු වෙනවා. සමහරක් මිනිස්සු සමහර පල්ලි වලට ගිහිල්ලා යේසුස් වහන්සේ වත ගන්නවා. හැබැයි හදවතින් නෙමෙයි. හදවතේ ස්පර්ශයක් නෙමෙයි. හැබැයි ඔබ හදවතින් උන්වහන්සේව ස්පර්ශ කරන සොයන කෙනෙක් නම් උන්වහන්සේගේ ස්පර්ශය ලබන්න පුළුවන්. මේක ලබන්න ඕන අපි. අපිට උන්වහන්සේව දැනෙන්න ඕන. අපිට උන්වහන්සේව දැනෙන්න ඕන. හalleluya. ඔබට ස්පර්ශ කිරීමට යේසුස් වහන්සේ ඔබට අවස්ථාවක් දෙන්න යේසුස් වහන්සේ ඔබ හොයනවා කියලා. ඔබ හොයන් කියන ඔබ කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේ අවස්ථාවක් හොයනවා උන්වහන්සේට ඔබව ස්පර්ශ කරන්න. අවස්ථාවක් හොයනවා. සමහර විට මේ දේවමයට ඔබ අද පැමිණියේ ඒ අවස්ථාවක් නිසායි. හරිද? දෙවියන් වහන්සේට ඔබව ස්පර්ශ කරන්න ඕන. ආසයි. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ස්පර්ශ කරන්න ආසයි වගේ දෙවියන් වහන්සේ අපිව ස්පර්ශ කරන්න ආසයි. ඔබව ස්පර්ශ කරන්න උන්වහන්සේ සොයනවා. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන් ඔබ මෙතන ඉන්නේ. ඔබ හොයාගෙන ඇවිල්ලා කෙනෙක් සුභාරංචි කිව්වේ ඒ නිසායි. උන්වහන්සේට ඔබ ස්පර්ශ කරන්න ඕන නිසා. ඔබ අසනීප වෙලා ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා යාඥා කරන් පස්සේ ඔබ සුවය ලැබුවේ ස්පර්ශයක් නිසායි. ඔබට වෙන දේ ඔබ යන තැන ඔබ කොහෙද ඉන්නේ කියන එක අදාළ නැහැ. දෙවියන් වහන්සේට ඕන කොහේ හරි කමක් නැහැ. ඔබව ගෙනල්ලා ඔබව ස්පර්ශ කරන්න. ඔබව ස්පර්ශ කරොත් දේවල් වෙනස් වෙනවා. දේවල් සිදු වෙනවා. ආමෙන් කියුවද? දැන් උන්වහන්සේ ඔබට කතා කරන පමණක් නෙවෙයි. ඔබව ස්පර්ශ කරනවා. අපි සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේගේ හඬ අහන්න තමයි පුරුදු. හඬ අහනවා. හඬත් එක්ක ස්පර්ශයකුත් තියෙනවා. ස්පර්ශයක් තියෙන්න ඕන. අපේ ආත්මෙට දැනෙනවා මේ ස්පර්ශය. මේ ස්පර්ශය ඇවිල්ලා නිකන් මේ යන ගමන් ඇඟේ හැප්පෙනවා වගේ එකක් නෙමෙයි. අපේ ආත්මෙට දැනෙනවා. අභ්‍යන්තරයට දැනෙනවා. පොල්ලකින් ගහනවා වගේ. සියුම් ලෙස වචනික ස්පර්ශයක්. හැඟීමක ස්පර්ශයක්. ස්වාමීන් වහන්සේ අපිට දෙනවා. සමහර විට මානසික ස්පර්ශයකුත් දැනෙනවා. උන්වහන්සේ අපිව ස්පර්ශ කරාම අපි වැටෙන අවස්ථාවල් තියෙනවා. උන්වහන්සේගේ ස්පර්ශය ලැබුවම සුව වෙන අවස්ථාවල් තියෙනවා. මේ ඔක්කොම සිදුවෙන්නේ උන්වහන්සේගේ ස්පර්ශය නිසායි. උන්වහන්සේ අපිව ස්පර්ශ කරාම සමහර විට අපි විතරක් නෙමෙයි අපේ අනිත් අයත් දන්නවා. අනිත් අයට පේනවා. සමහරක් අය අත තියන්න ඕනෙත් නැහැ. ස්වාමීන් වහන්සේ උන්ව ස්පර්ශ කරාම අපි දන්නවා මේ මිනිස්සයව දෙවියන් වහන්සේ ස්පර්ශ කරයි කියලා. කියන්න පුළුවන්. මේ ස්පර්ශයට අපි ආස වෙන්න ඕන. හalleluya. මේ ස්පර්ශයට ආස වෙන්න ඕන. ස්පර්ශයක් ලැබුවොත් අනිවාර්යයෙන්ම දෙයක් සිදු වෙනවමයි. හරිද? එක්ක සුවයක් හට ගන්නවා. එක්ක යකෙක් දුර වෙනවා. එක්ක ඔබගේ ගමන වෙනස් කරනවා. ස්වාමින් වහන්සේ ඔබ උසල වෙන තැනකට විසික් කරලා හරි දානවා. ස්වාමීන් වහන්සේගේ වැඩ හරි පුදුමයි. හරිද? උන්වහන්සේ අපි හිතන විදියට සාමකාමීව අර මොනවද කියන රෙඩ් කාපට් එක දාලා ඔබට එන්නයි කියන්නේ නැහැ. අපි හැමෝටම තියෙන ගමන තමයි කඳු ගල් පර්වත අස්සෙන් ගමන් කරන්න. කඳු නගින්න තියෙනවා, කඳු බයින්න තියෙනවා. වනාන්තර ගමන් තියෙනවා. මේ හැම දිශාවකින්ම ස්වාමීන් වහන්සේ අපිව ගෙනියනවා. උන්වහන්සේගේ තැනට අපව ගෙනියනවා. ඒ නිසා මේ ජීවිතේ භුක්ති විඳින්න ඉගෙන ගන්න ඕන අපි හැම බාධකයක් එක්කම. බාධකයක් නැත්තම්, ප්‍රශ්නයක් නැත්තම්, රෝගයක් නැත්තම්, විපතක් නැත්තම් දෙවියන් වහන්සේ වැඩක් නැහැ. ආමෙන් කිව්වද අපි? මේ අහන්නකෝ. දෙවියන් වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ. සුව කරන්න නම් ඔබට රෝගයක් තියෙන්න ඕන. නැත්ද? දෙවියන් වහන්සේ සපයන දෙවියන් වහන්සේ. සපයන නම් ඔබට හිඟකමක් තියෙන්න ඕන. නැත්ද? ඔබට හිඟකමක් නැත්නම් කවදාවත් ජෝවත් චෛර්යවත් දකින්න බෑ.
හැම දෙයක් තුළින්ම අපි ගියත් අපේ දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. අප සමග සිටිනවා. උන්වහන්සේ ස්පර්ශ කරාම බොහෝ දේ සිදු වෙනවා. අන්තිමට ඔබ ස්පර්ශ කරේ කවදද කියලා මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔබට උත්තරයක් තියනවාද? ඔබට අන්තිමට දෙවියන් වහන්සේගේ ස්පර්ශය හැඟීමක් දැනුණු දෙයක් වෙනස් වුණු යම් දෙයක් ලැබපු අත්දැකීමක් කවදද ලැබුවේ? අන්තිමට දන්නවද? පල්ලියට පැමිණිලා පමණක් මදි ස්පර්ශයක් ලබන්න. පල්ලියට නිකන් එන එක ඕන කෙනෙකුට ඇවිල්ලා ගියා. ඒක ඕන තරම් මිනිස්සු ඉන්නවා පල්ලියට ඇවිල්ලා යනවා. ගායනා කරලා නමස්කාරය කරන අයත් ඉන්නවා කිසිම ස්පර්ශයක් නොලබන. කිසිම ස්පර්ශයක් නැහැ. කිසිම දෙයක් දැනෙන්නවත් නැතුව නමස්කාර කරන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන්. දේශනාවල් අසන්න පුළුවන්. කිසිම වචනයක ස්පර්ශයක් නොමැතිව නිරාහාරව සිටින්න පුළුවන් දවස් ගාණක් කිසිම ස්පර්ශයක් නැතුව හිස් මිනිස්සු වගේ නැවත ගිහිල්ලා එන්න පුළුවන්. ඒ තත්ත්වයට ඕන කෙනෙක් පත් වෙන්න පුළුවන්. කවදාද මේ දේවල් සිදු වුනේ? ඔබගේ ජීවිතේ මේ වගේ දේවල් කවදාද සිදු වුනේ? හරිද? කවදාද අන්තිමට ඔබගේ හදවත බිඳිලා කඳුලක් වැටුනේ කවදාද? කඳුලක් වැටුනේ කවදාද? දුකක් ඇති වෙච්ච දවස කවදාද? දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න ඕනයි කියලා සිතුරු දවස කවදාද? එහෙම දවසක් තියනවාද? අන්තිමට පාපේ අතහරින්න ඕනයි කියලා පසුතැවිලි වෙච්ච දවස කවදාද? එහෙම දවසක් තියනවාද? අන්තිමට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දෙයක් දුන්නේ කවදාද? හදවතින්. අන්තිමට දෙවියන් වහන්සේගේ වචනේ හඬක් ඇසුවේ කවදාද? දෙවියන් වහන්සේ කතා කරනවා. හැබැයි අපි අහුම්කම් දෙන්නේ නැහැ. මේ අහන්නකො සමහර මිනිස්සු කියන දෙවියන් වහන්සේගේ හඬ ලේසි කියලා. මම කියනවා ඒක ලේසි නෑ. ඒක අමාරුයි. ඒ අමාරුව තියෙන්නේ මානසික තුල අපි ඉන්න නිසායි. හැබැයි ඔබ ආත්මයත් එක්ක ඇවිදිනකොට ඔබට හඬ ඇහෙනවා. කොටිම කියනවා උන්වහන්සේ ඇවිදින හඬත් ඇහෙනවා. ඔබට ඔබ ඇවිදින හඬත් ඔබට ඇහෙන්න ගන්නවා. ඔබට වෙන මිනිස්සුගේ හඬවලුත් ඇහෙන්න ගන්නවා. ආත්ම විමසන්න පුළුවන්කම ඔබට තියෙනවා. අන්තිමට ඔබ දෙවියන් වහන්සේගේ සේවයේ කටයුත්තට මොනවද කරලා තියෙන්නේ? මොන වගේ දෙයකටද ඔබ සම්බන්ධ වුණේ? අන්තිමටම එහෙම දෙයක් ඔබ කළාද කියන එක අමතකයි. දන්නවද? අපේ හදවත් ගල් වෙලා, අපේ හදවත් පල්ලියට ආවට සමහර කලකට ගල් වෙලා, ඒවා මෙලෙක් නෑ, ඒවා ගල් කැට වගේ. දෙවියන් වහන්සේ මෙතන දේව දූතයෙක් පස්සලා කතා කරත් අපේ හදවත් වලට ඒවා වදින්නේ නෑ. එවැනි තත්යකට අපිපත් වෙන්න පුළුවන්. අපේ හදවල් ලෝකයේ දේවල් වලින් පිරලා තියෙන්නේ. ලෝකයේ දේවල් ආනකොට, ලෝකයේ දේවල් දකින්නකොට අපේ හදවත් ඉක්මනට ඒවට දිව යනවා. නමුත් දෙවියන් වහන්සේගේ දේවල් වලට දිව යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දේවල්ට ආස වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. මාංශය විශාල වෙලා තියෙන නිසා. අපේ හදවත් සීතල වෙලා. සීතලයි, උණුසුමක් නැහැ, දැනෙන්නේ නැහැ දෙයක්. සීතලයි. සමහර කාගේ හදවත් ඇල්මැරිලා. එහෙටත් නැහැ, මෙහෙටත් නැහැ. පල්ලි ඉන්නකොට පොඩ්ඩක් අවදිනවා, ලෝකෙට ගියාම ආයෙ වේලෙනවා. ඇල්මැරිලා. කිසිම ජීවයක් නැහැ. ජීවයක් හටගන්නේ නැහැ. මේ ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ස්පර්ශයක්. උන්වහන්සේ මේ උදාසන උන්වහන්සේ දෙන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ ආසයි ඔබ ස්පර්ශ කරන්න. ඔබ උන්වහන්සේ තුල ජොලිතව ඉන්නවා දකින්න ආසයි. සමහර කාගේ හදවත් හිරි වැටිලා. දැනෙන්නේ නැහැ. හිරි වැටිලා එක තැන හිටියම හිරි වැටෙනවා. ළඟින් කෙනාට කියන්නේ එක තැන හිටියම හිරි වැටෙනවා කියලා. හිරි වැටෙනවා දින ප්‍රශ්න මොකක්ද දන්නවද? ඔබ නැගිට්ටොත් වැටෙනවා. ඔය බයිසිකල් වල ගමන් කරපු අය දන්නවා. බයිසිකල් වල ගමන් ගමනක් ගිහිල්ලා බයිසිකලේ යනකම් හොඳයි. බයිසිකලේ බැස්ස ගමන් හිරි වැටිලා. හැබැයි කවුරු හරි ඉක්මනට අත දෙන්න ඕනේ නැත්නම් එතරම් වැටෙනවා. ඒ වගේ තමයි සමහර කයගේ ජීවිතේ හිරි වැටිලා. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කෑල්ල කපාගෙන ගියත් දන්නේ නැහැ. සාතාන් අතක් කපාගෙන ගියත් දන්නේ නැහැ. ඇග්ගලෙවත් දන්නේ නැහැ. හිරි වැටිලා. ඒ තත්ත්වෙට වැටෙන්න එපා. ස්වාමීන් වහන්සේ කෙරේ ආශාවක් ඇත්තෙම නැද්ද? දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ලබන්න ඔබ කැමතිම නැද්ද? ස්වාමීන් වහන්සේ සමග ගමනක් යන්න ආශාවක් ඇත්තෙම නැද්ද? මේකයි ආශාව තමයි අත දිගු කිරීම. ඔබට ආශාවක් තියෙන ස්වාමීනි මාව ස්පර්ශ කරන්න. ආශාව තමයි ස්වාමීන් වහන්සේට කියන ස්වාමීනි මාව ස්පර්ශ කරන්න. ඔබට ආශාවක් නැත්තම් කිසිම දෙයක් වෙන්නේ නැහැ.
ඉතින් ආසාවක් ඇති කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ සමග මේ ආසාව හදවතින්ම ඇති කරගන්න ඕන. ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමට හදවතක් තියෙන්න ඕන. ස්වාමීන් වහන්සේගේ වචනය ඇසීමට කන් තියෙන්න ඕන. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය ලබන්න අපිට අත් තියෙන්න ඕන. දැත් එසවෙන්න ඕන. ස්වාමීන් වහන්සේගෙන් ස්පර්ශයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා. පුරුදු වෙන්න එපා. ළඟින් කෙනාට පුරුදු වෙන්න එපයි කියලා. අපි ගොඩාක් දේවල්ට පුරුදු වෙන්න ලේසි. මම සමහරක් දේවල් පුරුදු කරනවා සමහරක් දේවල් මිනිස්සුන්ට. හොඳ දේවල් පුරුදු කරන්න ඕන. නමුත් පුරුදු කරන එක ඇත්තටම හොඳ නැහැ. අපි උදාසන යාඥාවට එන්න මිනිසුන්ව පුරුදු කරනවා. නැගිට ඕන. පුරුදු කරනවා. දැන් ඊට පස්සේ මිනිස්සු පුරුද්දට එනවා. දෙවියන් වහන්සේ පුරුද්දට තමයි එන්නේ. ඊට පස්සේ අපිට කෝල් කරලා කියන අනේ පාස අපිට හරි අමාරුයි මේ පුරුද්දක් කළා තියෙන්නේ උදේ යාඥාවකෝ. පුරුද්දේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි මෙහෙමයි. සමහර දේවල් පුරුද්දක් කරගන්න එකත් හොඳයි. ඒක හොඳ නැති පැත්තකුත් තියෙනවා. පුරුද්දකට පල්ලියට එනවා. ඉරිදාට පල්ලි ගියේ නැත්නම් හොඳයි. දෙවියන් වහන්සේ මොන හරි කරයි මට පාරක් ගහයි. අයහපතක් වෙයි. මොනවටද ඔබ එහෙම හිතලාද පල්ලියෙන් නැත්තේ? දෙවියන් වහන්සේට පුරුද්දකට කරන දේවල් තියෙනවා මිනිස්සු. නමුත් පුරුද්දක් නිසා නෙමෙයි මුළු හදවතින් මේක වෙන්න ඕන. හදවතින් ඔබ දෙවියන් වහන්සේව සොයනවා නම් හදවතින්ම දෙවියන් වහන්සේට කියන ස්වාමීනි මට ඔබ වහන්සේ ඕනයි කියලා. උන්වහන්සේගේ ස්පර්ශය ලැබෙනවා. හරිද? ඒක පුදුම ස්පර්ශයක්. නිකන් ඉන්න බෑ ස්පර්ශය ලැබුවම. දෙවියන් වහන්සේ මහත් දේ කරනවා. ඔබ ස්පර්ශ කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබනවා. ඒක පුරුදු විදියට මොනවා කියන්නේ? ස්පර්ශයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා. ළඟින් කියන්නේ ස්පර්ශයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා. ඔබගේ ගමනට අවශ්‍ය කරන ඉන්ධන ලැබෙන්නේ ජීවිතයේ ගමනට අවශ්‍ය කරන ඉන්ධන ලැබෙන්නේ ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයෙන්. අර ස්වාමීන් වහන්සේ මාව කාලයකට උඩදී ස්පර්ශ කරා. නමුත් දැන් මාව ස්පර්ශයක් නැතුව මම යනවා නම් පුරුද්දක් විදියට යන්නේ. නමුත් මට ඉන්ධන නැහැ. මට යන්න බෑ. නාමික කිතුණෙක් වෙනවා. නිකම් වැඩක් නැති ආගමික මිනිස්සෙක් වෙනවා. දෙවියන් වහන්සේව දන්නවා. බයිබලෙත් දන්නවා. හැබැයි කිසිම ජීවයක් නැහැ. ජීවය තියෙන්නේ මිනිස්සු තුළ දෙවියන් වහන්සේගේ ස්පර්ශය තුලයි. ඒ නිසා අපි ස්පර්ශය ලබන්න ඕන. පුරුද්දට පල්ලියට එන්න එපා. පුරුද්දට නමස්කාර කරන්න එපා. පුරුද්දට සේවය කරන්නත් එපා. දේව රාජ්‍යයේ වැඩේට වඩා දෙවියන් වහන්සේ වන රජතුමාගේ ස්පර්ශය වැදගත්. ගොඩාක් අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩේ කරනවා. අපි සේවය කරමින් යනවා. අරක කරනවා. මේක කරනවා. හැබැයි ස්පර්ශයක් නැත්තම් අර කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. බලපෑමක් නැහැ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ස්පර්ශ කරන්න ඕන. ආමෙන්. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේගේ පාමුල ඉන්න ඕන. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයක් සොයන්න ඕන. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනී මාව ස්පර්ශ කරන්න. ස්පර්ශයක් නැති සියල්ලම ආගමික දෙයක් පමණයි. ඔබ ස්පර්ශයක් නැතිව ගමන් කරනවා නම් ඔබ ආගමික මිනිසෙක් විතරයි. දන්නවා ස්වාමීන් වහන්සේ තම දරුවන් ස්පර්ශ කරන්න බලා සිටිනවා. උන්වහන්සේ සොයනවා. උන්වහන්සේ සොයන්නේ ආගමික දේවමයක් නෙවෙයි. මේ ආගමික දේවමයක් උන්වහන්සේට වැඩක් නැහැ. මෙතන ස්වාමීනි මාව ස්පර්ශ කරන්න කියලා මිනිසෙක් නැත්තම් මේ දේවමය වැඩක් නැහැ. උන්වහන්සේට විශාල පූජාවක් වැඩක් නැහැ. මොනතරම් දේවල් ගෙනල්ලා උන්වහන්සේට පූජා කරත් වැඩක් නැහැ. ස්පර්ශ කරන්න මිනිසෙක් උන්වහන්සේට නැත්තම්. උන්වහන්සේ වටා ගොඩාක් අය ගියා. හැබැයි උන්වහන්සේ ස්පර්ශ කර අය ගැන පමණයි ලියවිලා තියෙන්නේ. අනිත් අය ගැන ලියවිලා නැහැ. දහස් ගණන් මිනිස්සු උන්වහන්සේ පස්සේ ගියා. ඒ දහස් ගණන් අතරට ඔබ එකතු වෙන්න එපා. ඔබ විශේෂ කෙනෙක් වෙන්න. උන්වහන්සේට ඕන කරන්නේ ලස්සන ගීතිකාවක් නෙමෙයි. ඉරිදා දවසේ උන්වහන්සේ ආපු නැති ලස්සන නමස්කාරයක් නෙමෙයි උන්වහන්සේට ඕන කරන්නේ. උන්වහන්සේට විශාල සෙනඟක් ඕනේ නැහැ. උන්වහන්සේට ඕන කවුරු හරි එක මිනිස්සෙක් ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන්න කොයි හරි මිනිස්සෙක් ඉන්නවා නම් උන්වහන්සේ එතනට යනවා. උන්වහන්සේ හැමදාම උදෑසන නැගිටලා කොහෙද යන්නේ කියලා ගෝලයන්ට කියනවා. අපි අහවල් දිහා යන්නේ. එතන ස්පර්ශ කරන්න කෙනෙක් ඉන්න නිසායි. අද උන්වහන්සේ ඔබ හොයනවා ස්පර්ශ කරන්න. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයට ඔබගේ හදවත විවුර්ත කරන්න. ඔබගේ හදවත විවුර්ත කරන්න. දන්නවද? ඔබ ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය ලැබුවම ඔබගේ ප්‍රශ්න සමග hina වෙන්න පුළුවන්. කීදෙනෙක් කැමතිද ඔබගේ ප්‍රශ්න සමග hina වෙන්න? සමහර විට ඔය ළඟ ඉන්න කෙනා තමයි ඔබගේ ප්‍රශ්නේ. ඔය යහත් එක hina වෙන්න බෑ. ඔබට hina වෙන්න පුළුවන්. ප්‍රශ්න සමග hina වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය ලැබුවම ප්‍රශ්න සමග hina වෙන්න පුළුවන්.
මොන ප්‍රශ්නයක් තිබුණාද? මම ඒ වගේ මිනිස්සු දැකලා තියෙනවා. මම දන්නවා ඔවුන්ගේ ප්‍රශ්නත්. හැබැයි ඔවුන්ගේ හිනාව දැක්කම පුදුමයටපත් වෙනවා. ඔවුන්ගේ සමාදානය දැක්කම පුදුමයටපත් වෙනවා. ඔවුන්ට මොන ප්‍රශ්න තිබුණත් දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටින බව අපි දන්නවා. ආමෙන්. එහෙමයි. ආස කඩාගෙන වැටුණත් බය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ සැලැස්ම හැරෙන්න ආස කඩාගෙන වැටෙන වෙන සැලැස්මක් නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔබ කුසගින්නෙන් බඩේ පණුව බොක්සින් ගැහුවා ඔබට දෙවියන් වහන්සේට ස්තුති දෙන්න පුළුවන් මේ ස්පර්ශය ලැබුවොත්. කොච්චර බඩගින්නේ හිටියා දෙවියන් වහන්සේට ස්තුති කියන්න පුළුවන්. ආමෙන්. සාමාන්‍ය මිනිස්සු කරන්නේ බඩගින්න ඉන්නකොට කාට හරි දොස් කියන එකයි. එමනේ මට කන්න නැහැ බොන්න නැහැ කවුරුත් මට දුන්නේ නැහැ. ඉස්සෙල්ලාම ගෙදර ඉන්න අයට දොස් කියනවා. ඊට පස්සේ ඥාතින්ට දොස් කියනවා. ඊට පස්සේ පිට රට ඉන්න අයට දොස් කියනවා. ඔක්කොම වලට දොස් කියනවා තමයිගේ බඩගින්නට. අන්තිමට පල්ලි පාස්ටර්ටත් දොස් කියනවා. පිස්සු එමයි. නමුත් මම අපිට කියන්න. ඔබ දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබුවාම ඔබ මොන තත්ත්වයක සිටියත් ඔබගේ කුස පිරීලා. ඔබට ස්තුති දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඔබට මොන වේදනාව තිබුණත් ඔබට ප්‍රීති වෙන්න පුළුවන්. ඔබට නැටුමක් නටන්න පුළුවන්. ප්‍රශංසා ගීතිකාවක් ගායනා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. හේතුව ඔබ ඒක ලබන්නේ නැති හේතුව දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ඔබ අත්දකින්නේ නැති ඉඳයි. හරිද? ඒකයි හේතුව. ගීතාවලිය 34:8 කියනවා ස්වාමීන් වහන්සේ යහපත් බව රස බලා දැනගන්නයි කියලා. ළඟින් එයාට කියන්නේ රස බලලා දැනගන්නයි කියලා. අපල කන්න ඕන දෙයන් වහන්සේ. දෙයන් වහන්සේ රස බලන්න. දෙයන් වහන්සේ යහපත්. දෙයන් වහන්සේ භුක්ති විඳින්න. අද මිනිස්සු දෙයන් වහන්සේ භුක්ති විඳින්නේ නැහැ. අද සභාව දෙවියන් වහන්සේගේ යහපත් උන්වහන්සේගේ ආත්මික කාරණා වලට විවුර්ත වෙලා නැහැ. එපිස පොතේ පාවුල්තුමා මෙහෙම කියනවා මේ පදයට සවන් දෙන්න. එපිස 4:19 ඔව් හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජු ලෙස කරන පිණිස සල්ලාහලකමට බාර දුන්නේ කියලා. මේ කතා කරන්නේ සභාවේ හිටපු අය ගැන. මේ අය පව් කරමින් යනවා ඕන් කිසිම මොනවද කියන්නේ කිසිම හැඟීමක් නැතුව. හැඟීමක් නැහැ. ඔබ දන්නවද පව් කරන්න ගත්තාම දිගටම හැඟීමක් නැති වෙනවා කියලා. හැඟීමක් නැහැ පව් කරන්න පුළුවන්. හැඟීමක් නැතුව ගිජු ලෙස පෙරේතකමින් ගිජු ලෙස කියන්නේ පෙරේතකමින් පෙරේතකම ඇතුව පව් කරගෙන යනවා. පෙරේතකමින් පව් කරගෙන යනවා. පෙරේතකමින් දෙවියන් වහන්සේ වෙතට ආස වෙනව නෙමෙයි පව් කරනවා. කවුද මේගොල්ලෝ? මේගොල්ලෝ දෙවියන් වහන්සේගේ සභාවට ආපු අය. දෙවියන් වහන්සේව දන්න අය. දෙවියන් වහන්සේගේ වචනේ අහන අය. දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ගැන දෙයක් නැහැ. ඕනම ජරා පාපයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඕනම ජරා තැනකට ගිහලා කිල්ට් වෙලා ඒගොල්ලන්ට ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා ධර්මිෂ්ඨය වගේ පෙනී සිටින්න පුළුවන්. මේ අය ගැනයි මේ කතා කරන්නේ. මේ අයට දෙවියන් වහන්සේ දීපු උතුම් දීමනාව ගැන කිසිම හැඟීමක් නැහැ. මේ ආඩුකෝ දෙවියන් වහන්සේ ඔබ කැඳවුවේ මාව කැඳවුවේ මොනවටද? අපිට උතුම් රාජ්‍යයක් උන්වහන්සේ දීලා තියෙනවා. අපිට දෙවියන් වහන්සේ විශාල ධනස්කන්ධයක් තබලා තියෙනවා. නැද්ද? මේ උතුම් රාජ්‍ය ගැන ඔබ සිතනවාද? දවසක මම එහෙ ඉන්න යනවා කියලා. ඔබට හිතනවාද දෙවියන් වහන්සේ අතින් උන්වහන්සේගේම හස්තයෙන් හදපු නිවසක් මට තියෙනවා. ඒක ගැන ඔබ හිතනවාද? යේසුස් වහන්සේ වලාකුළු මැදට ඇවිල්ලා මාව දවසක ගෙනියන්න යනවා. ඒක ගැන ඔබ හිතනවාද? දෙවියන් වහන්සේගේ උතුම් දරුකමට මම වගේ කාලකන්ණියෙක්ව කැඳෙව්වා. ඒක ගැන ඔබ හිතනවාද? ඔබ මරණයෙන් ගලවලා සදාකාලික ජීවනය උන්වහන්සේ දී තිබෙනවා. ඒක ගැන ඔබ හිතනවාද? ඇයි දන්නව ඔබ හිතන්නේ නැත්තේ? ඒව ගැන හිතන්න දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ඔබට නැහැ. හැඟීමක් නැහැ. මෙයාට හැඟීමක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ගිජු ලෙස පෙරේතකමින් ලෝකයේ තියෙන දේවල් ගැන හිතනවා. ලෝකයේ තියෙන දේවල් දුවනවා. ඒවා වැළඳ ගන්නවා. ඒවත් එක්ක නිදිය ගන්නවා. ඒවත් එක්ක අවදි වෙනවා. ඒවත් එක්ක ජීවත් වෙනවා. ස්වර්ගික බලාපොරොත්තුවට ඔබට ආසාවක් තියනවාද? මේ උදෑසන ස්පර්ශයක් ලබන්න. හදවතට මේ වචනේ ස්පර්ශයක් ලබන්න. යක්ෂයාට ඉඩ දෙන්න එපා. මරණ දැන්වීම දාන්න. ඔබ ගැන මරණ දැන්වීම දාන්න යක්ෂයාට ඉඩ තියන්න එපා. සමහර වෙලාවට යක්ෂයා මරණ දැන්වීම දානවා. මුගේ ආඥාව මැරිලා.
ඔහුගේ නමස්කාරය මැරිලා. ඇයි සභාවට ආපුවම පේනවනේ. යක්ෂයා බලපන් අර නමස්කාර කරන්නේ. ඔහුගේ නමස්කාරය මැරිලා. කවදාවත් යාඥා කරන්නේ. යාඥාව මැරිලා. ශුද්ධකම මැරිලා. ඔබ දන්නවද? ශුද්ධකම කියන එක ස්වභාවික දෙයක් කියලා. මගේ දවසක් කෙනෙක් කිව්වා පාස ශුද්ධකම ගැන දේශනා කරන්න කියලා. මම කිව්වා ශුද්ධකම ගැන දේශනා කරන්න දෙයක් නැහැ. අපි ශුද්ධව ජීවත් වෙන මිනිස්සු. අපි අමාරුවෙන් සටනක් දීලා සටන් කරලා ශුද්ධව ජීවත් වෙනව නෙවෙයි. නෑ. ස්වභාවික වෙන දෙයක්. ඔබ දෙවියන් වහන්සේට ආදරේ නම් දෙවියන් වහන්සේ ඔබගේ ගැලුම්කරුකට උන්වහන්සේට ඔබ ප්‍රේම කරනවා නම් ඔබ ඉබේම ශුද්ධවන්තයෙක් වෙනවමයි. ඔබ පාපය කරන්නේ නැහැ. පාපෙට යන්නේ නැහැ. මේමයි ඔබට ශුද්ධ වෙන්න බෑ. කොහොමාරි සටන් කරලා ශුද්ධ වෙන්න උත්සාහ කරන්න එපා. ඔබට ශුද්ධ වෙන්න බෑ. හැබැයි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න ගන්න. ස්වාමින් වහන්සේට ලං වෙන්න ගන්න ඔබ ඉබේම පවිත්‍ර වෙනවා. ආමෙන් කියවද? ඒක සාමාන්‍ය දෙයක්. අමාරු දෙයක් නෙවෙයි. ඉතින් සාතන් බෝඩ් ගහනවා. අපිරිසිදු එකෙක් ඌ මැරිලා, සුද්ධකම මැරිලා, දර්ශනේ මැරිලා, පරමාර්ථය මැරිලා, සේවය මැරිලා, හැමතැනම බෝඩ් තියෙන්නේ. සභාවට එන මිනිස්සු හැබැයි බෝඩ් ගහගෙන තියෙන සාතන්. ෆියුනරල් සර්විස් තමයි හැමතැනම තියෙන්නේ. මැරිච්ච මිනිස්සු ජීවයක් නැහැ. මේ උදෑසන හැම මැරිච්ච මිනිහක්ම නැගිටින්න ඕන. එහෙනම් යේසුස් වහන්සේ නායින් ගමෙන් යනකොට තරුණයෙක් මැරිලා බන්දපුගේ පුතෙක් යේසුස් වහන්සේ ස්පර්ශ කරා. ඒ පුතා නැගිට්ටා. සාතන් මොන බැනර් එක ගහලා තිබ්බත් සාතන් මොනවා කිව්වත් එක ස්පර්ශයයි. ස්වාමීන් වහන්සේ ඔබ නැවත නැගිටින්න යනවා. ආමෙන්. සාතන්ට කියන්න මම අද මැරලා වගේ හිටියට ඔබ දැනගනි මම නැවත නැගිටින්න යනවා කියලා. මම මැරලා වගේ තමයි ඔබට පේන්නේ. මම නැවත නැගිටින්න යනවා. ඔබගේ බෝඩ් අරගෙන ඵලයන්. මගේ යාඥාව අවදි වෙන්න යනවා. මගේ නමස්කාරය අවදි වෙන්න යනවා. මගේ පරමාර්ථය අවදි වෙන්න යනවා. මගේ දර්ශනය සම්පූර්ණ වෙන්න යනවා. මම ස්වාමින් වහන්සේට සේවය කරන්න යනවා. හැම මැරිච්ච මිනිහක්ම නැගිටින්න ඕන. ඔබ තනි වෙලා, ඔබ අසරණ වෙලා, ඔබ මුලා වෙලා ස්වාමින් වහන්සේ ඒ සියල්ල දන්නවා. හරිද? උන්වහන්සේගේ ස්පර්ශයක් ඔබට අවශ්‍යයි. ඉතින් මේ උදෑසන කියන්නේ ස්වාමීනි මාව ස්පර්ශ කරන්න. මාව ස්පර්ශ කරන්න. ඔබ ඒ ස්පර්ශය ඉල්ලුවොත්, ආස වුණොත් උන්වහන්සේ දුවගෙන ඇවිල්ලා ඔබ ස්පර්ශ කරන්නේ. හරිද? ඒක මුළු හදවතටම ඔබට දැනෙන්න ගනීවි. අවසාන වශයෙන් මම අපිට මේ කතාව කියන්න. උපති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මෙහෙම කියනවා. ස්වාමී දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සෑදුවයි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මිනිසයාව සෑදුවා. හැබැයි මේමයි. උන්වහන්සේ ගොඩක් දේවල් මැව්වා. හැදුවේ නැහැ. උන්වහන්සේ ඉර, සඳ, තාරකා, ගස් කොළන්, සත්තු මේ හැම දෙයක්ම උන්වහන්සේ මැව්වේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කිරීමෙන්. ඇති වේවා. නැත්තම් වෙත්වා උන්වහන්සේ පවසනකොට ඒක සිදු වුණා. ජලය වෙන් වුණා, භූමිය හටගත්තා. මේ හැම එකක්ම දෙවියන් වහන්සේගේ වචනේ කරුණු කොටගෙන හටගත්ත දේවල්. කිසිම දෙයක් උන්වහන්සේගේ අත් දෙකෙන් හැදුවේ නැහැ මිනිස්සයා හැරෙන්න. මිනිස්සයා උන්වහන්සේ මේ මඩ ටිකක් අරගෙන මේ මඩ අනලා මේක හැඩගස්සලා කාලය අරගෙන උන්වහන්සේගේ සමානකමට හැදුවයි කියලා කියනවා. අතපත ගහලා. උන්වහන්සේ නිකන් වචනයක් ප්‍රකාශ කරේ නෑ මිනිස්සයාට ඇති වෙන්න. මිනිස්සයාව අතපත ගහලා හැඩ කරලා හැදුවා. ඊට පස්සේ මිනිස්සයාව නින්දට දාලා ආදම්ගේ කට්ටක් අරගෙන ඊටත් වඩා හැඩ කරලා ස්ත්‍රියව හැදුවා. ඒ නිසානේ කාන්තාව පුරුෂයන්ට වඩා ලස්සන හැඩ කරලා හැදුවයි කියලා කියනවා. මිනිස්සයාට තිබිච්ච මුල්ම අත්දැකීම දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේත් එක්ක යම් මොනාරි අත්දැකීමක් තිබුණා නම් මුලින්ම තිබිච්ච අත්දැකීම මොකද්ද? ඒ මුලින්ම තිබිච්ච අත්දැකීම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ හඬ ඇසීම නෙවෙයි. නෑ. ඒ මුලින්ම තිබිච්ච අත්දැකීම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් දැකීම නෙවෙයි, හාස්කමක් දැකීම නෙවෙයි. ඒ මුලින්ම තිබිච්ච අත්දැකීම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මුහුණ දැකීමක් නෙවෙයි. මිනිස්සෙකුට මුලින්ම තිබිච්ච අත්දැකීම ස්පර්ශයේ අත්දැකීමක්. ඉස්සෙල්ලාම උන්වහන්සේ කලේ අපිව ස්පර්ශ කරා.
ස්පර්ශ කළ හැදුවා. ඒ නිසා අපිට මුල් අත්දැකීම අවශ්‍යයි. තව ඔබගේ හැඩවෙන්න දෙයක් තියෙනවා නම් උන්වහන්සේගේ ස්පර්ශයක් ඕන. තව ඔබගේ කැඩෙන්න දෙයක් තියෙනවා නම් උන්වහන්සේගේ ස්පර්ශයක් ඕන. තව ඔබගේ වර්ධනය වෙන්න දෙයක් තියෙනවා නම් උන්වහන්සේගේ ස්පර්ශයක් ඕන. ඉතින් උන්වහන්සේ හැංගිලා නැහැ. උන්වහන්සේ හොයාගන්න බැරි තැනක නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඔබ අසලම ළඟම සිටිනවා. උන්වහන්සේ ඔබව සොයනවා ස්පර්ශ කරන්න. ඊළඟ පියවරට ස්පර්ශයක් අවශ්‍යයි. ආමේන්. අද ගොඩාක් දේවල් අපිට දැනෙන්නේ නැත්තේ. අද ගොඩාක් දේවල් දෙවියන් වහන්සේගේ දේවල් දැනෙන්නේ නැත්තේ ස්පර්ශයක් නැති නිසායි. ඒ නිසායි. අද මේ මොහොතේ ඔබ මොන තත්ත්වයක සිටියත් මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ හස්තේ ආලේපය මේ ස්ථානයේ තියෙනවා. හරිද? මේ උදෑසන උන්වහන්සේගේ හස්තය ඔබ වෙත දිගු වෙලා තියෙනවා. ඔබ මොන තත්ත්වයක හිටියත් ඔබ විශ්වාස කරනවා නම් ඔබ ආසාවෙන් නම් එන්නේ දෙවියන් වහන්සේගේ ස්පර්ශය ඔබට ලබන්න පුළුවන්. ඊළඟ පියවරට යන්න ඔබට ජවය ලැබෙන්න යනවා. ආමේන්. දැන් පාස් අවසානයේ එන්න මේ කතාව අවසානයේ මෙන්න බලන්න. දැන් ආදම්ස ඒවා දෙවියන් වහන්සේ ස්පර්ශ කරලා හැඩ කරලා හදලා උන්වහන්සේ මේ උයනේ තබලා කිව්වා බල මේකේ ජීවත් වෙන්න කියලා. නමුත් ආදම්ස ඒවා පව් කළා. දෙවියන් වහන්සේ කණ්ඩේපයි කියපු ගහෙන් කෑවා. උන් පාපේ කළා. උන් පාපේ කළා. බයිබලයේ කියනවා 3:9 උපති 3:9 ස්වාමීන් දෙවියන් වහන්සේ මිනිස්යාට අඩගස්මින් නුඹ කොහෙද? ඔඩගීසේ. දැන් මිනිස්යා පව් කරා දෙවියන් වහන්සේ එනවා මිනිස්යා හොයාගෙන. කොහොමද එන්නේ? ආදම් උඹ කොහෙද? උඹ කොහෙද ආදම්? මිනිස්යා හැංගිලා. මිනිස්යා හැංගිලා. මිනිස්යා දෙවියන් වහන්සේගෙන් හැංගුණාට දෙවියන් වහන්සේ කවදාවත් ඔබගෙන් මගෙන් හැංගෙන්නේ නැහැ. හරිද? අපි පාපය කරලා දින. අපි වරද කරලා දින. ඒ දෙවියන් වහන්සේ අපි හොයාගෙන එනවා. එහෙමයි. මෙතන උනේ. දැන් දෙවියන් වහන්සේ දන්නවා ඔවුන්ට වැරදුණු බව. දෙවියන් වහන්සේ දන්නවා ඔබට වැරදුණා කියලා. දෙවියන් වහන්සේ දන්නවා ඔවුන් රැවටුණු බවත්. සර්පයාට රැවටුණා කියලා උන්වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා ඔවුන් නග්න බවත්. ඔවුන් නග්නව සිටිනවා. ඔවුන් දැනගෙන හිටියා පාපයට වැටුණා පස්සේ ඔවුන් නග්න බව දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා ඔවුන්ට දෙවියන් වහන්සේට මූණ දෙන්න බැරි බවත්. දෙවියන් වහන්සේ දන්නවා ඔවුන් මේ වෙන විට ගහක් පිටිපස්සේ හැංගිලා ඉන්න බවත් දන්නවා. ඒ ඔක්කොම දැනගෙන දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිටිනවා. ආදම් ඔබ කොහෙද? ආදම් ඔබ කොහෙද? කියා සොයමින් එනවා. මොනවද උන්වහන්සේ කළේ ඇයිලා? උන්වහන්සේ කළ දේ මෙන්න මේමයි. හරිද? උප්පත්ති 3:21 කියනවා. ස්වාමියෝ දෙවියන් වහන්සේ ආදම් සහ ඔහුගේ භාර්යාවට හම්වලින් ඇඳුම් සහදා ඇඳුසේක. පාපයට වැටිච්ච මිනිසයා, දෙවියන් වහන්සේගෙන් පලා ගිය මිනිසයා, සැඟවෙච්ච මිනිසයා දෙවියන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේගේම අතින් ඇඳුම් මහලා උන්වහන්සේගේම අතින් නැවත ස්පර්ශ කරලා ඇඳුම් ඇඳුවා. නැවත ස්පර්ශ කරා. පාපයට වැටුණායින් පස්සේ උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේ ස්පර්ශ කළා. අද ඔබ මොන පාපෙක හිටියද? ඔබව දෙවියන් වහන්සේ කැඳවල පවිත්‍ර කරා ඒක හරි. නමුත් අද ඔබ පාපේ හිටියත් දෙවියන් වහන්සේ ඔබ හොයාගෙන ඇවිල්ලා නැවත ස්පර්ශ කරනවා. නැවත ඇඳුමක් අඳිනවා. දැන් මේකම තමයි යේසුස් වහන්සේ කරේ. සතෙක්ව මැරුවයි කියලා. මේ සතෙක්ගේ හමක් ගත්තේ සතෙක්ව මරලා. ඒ සතා තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ වෙදා කුරුසියේ උන්වහන්සේ තමයි මැරුවේ. රෝමෝරු නෙමෙයි යේසුස් වහන්සේව මැරුවේ. දෙවියන් වහන්සේ තමයි යේසුස් වහන්සේව මැරෙන්න සැලැස්සුවේ. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ ඒ මැරුණු නිසා උන්වහන්සේ අපව අතපත ගහලා අපව කැදෝලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ සලුව දාලා අපේ පාපේ වැසුවා. පාපේ වැසුවා. මේ පාපෙට වැස්මකට ස්පර්ශයක් අවශ්‍යයි. හරි ඔබට අද ස්පර්ශයක් අවශ්‍යයි. ස්පර්ශයක් නැතුව දීර්ඝ කාලයක් යන්න එපා. ස්පර්ශයක් නැතුව නිකන් ආගමික මිනිසෙක් වගේ ගමන් කරන්න එපා. ස්පර්ශයක් නැතුව හැමදාම හෙට දවසේ කියලා කල් දවන්න එපා. ස්පර්ශයක් හොයන්න. ඔබට හැමදාම ස්පර්ශයක් නැති වුණත් දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් සොයන්න. මොකද ඔබගේ ඊළඟ පියවරට, ඔබගේ සුවයට, ඔබගේ සමාදානයට, ඔබගේ අනාගතයට ස්පර්ශයක් අවශ්‍යයි. අපේ දෙවියන් වහන්සේ අප සමග සිටින බව අපි දන්නේ උන්වහන්සේගේ ස්පර්ශයෙන්. දෙමව්පියෙක් අම්මා කෙනෙක් තම දරුවාව ස්පර්ශ කරේ නැත්නම් දරුවාට
යන පණිවිඩය තමයි මගේ අම්මා නැහැ. මගේ අම්මා මාව අතහැරලා ගියා. හැබැයි ඒ දරුවාව අම්මා ස්පර්ශ කරනකොට ඒ දරුවා දන්නවා. ඒ දරුවා මොන අන්ධකමේ හිටියත්, මොන කිලිටිකමේ හිටියත්, මොන බීරෙක් වෙලා හිටියත් ස්පර්ශයෙන් දන්නවා තමාගේ අම්මා තමා ළඟ බව. අද ඔබගේ තත්ත්වය මොකක් වුණාද? දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ඔබට ඕන. මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ලබමු.